ඔන්න බලන්න අද අපිට පළවෙනි දවසේ ස්නෝ කරපු පෙරේදා ඉඳන් ටිකට ස්නෝ කරනවා. මම අද පෙන්වන්න හදන්නේ ඔන්න මේ සාමාන්‍ය ස්නෝ කරපු දවසක් කොහොමද අපිට ගත වෙන්නේ කියන එක. අර වැලු ගල්මට ආනේ හරි ලස්සනයි ස්නෝ ෂෝක් නේද කියලා ලංකාවේ ඉන්න අයට ඔයාලට නම් හිතනවා ඇති නේද? මේ ඔන්න ඒක පිටිපස්සේ තියෙන කතාව මම ඔයාලට කියන්නම්කෝ. දැන් උදේ නැගිටලා මේ දැන් ටික ආයෙ ස්නෝ කර තිබුණා. මේ හවස ස්නෝ ටිකක් ශවල් කරපු හින්දා අපිට ගොඩාක් එකතු වෙලා නැහැ ඩ්‍රයිව් එකේ. මේ මෙතන දැන් එන පඩියේ ඉඳන් ඒ කියන්නේ ඉස්සර ස්ටෙප්ස් වල ඉඳන් මම දැන් ඔන්න බවලෝ ස්කූල් දාලා ඇවිල්ලා මේ ස්නෝ අයින් කරා. අද දැන් ටෙම්පරේචර් එක -1 විතර ගිහින් තියෙනවා. මේ හරි ඔන්න බලන්න මේ මම පෙන්වන්න හදන්නේ මේ දැන් අපිට එළියෙන් පේන ලස්සන ස්නෝ තට්ටුවක් කියන වගේ ඒනට දැන් මේ තියෙන ඇතුලේ අයිස් ඒ කියන්නේ අපි හරියට ස්නෝ වැටුණ ගමන් ගොඩල වෙලා තියෙන ඇරියොත් යට අයිස් තට්ටුව බැලෙන ගන්නවා. මේ ඒ කියන්නේ ෂවල් කරත් ෂවල් වෙන්නේ නැහැ. මේ මෙතන ඒ කියන්නේ ගොඩක් කලාවට මේ ස්නෝ යටින් තියෙන අයිස් තට්ටුව හින්දා වාහන පාරේ ගියත් ලිස්සනවා. හරි පරිස්සමෙන් ඩ්‍රයිව් කරන්න ඕනේ. මොකද අපි යන දිහා නෙමෙයි යන්නේ බ්‍රේක් වදින්නේ නැහැ හරියට. ඊට අමතරව මේ ලිස්සලා වැටෙනවා. මොකද මම මේ අපේ ඩ්‍රයිව් එකේම වැටිලා තියෙනවා සම්පූර්ණ ඒ කියන්නේ මුලින් අතට සම්පූර්ණයෙන් වැටුණා ලිස්සලා ගිහින් උදේ පාන්දර දවසක් ඔෆිස් යන්න ඇස්සේ වෙලා මේ කොන්ද කැඩෙන්නේ නැතුව බේරුණේ යනුනාවේ. ඊට අමතරව අපිට වාහන වලට මොනවද පේනවා ඇති මේ වින්ටර් ටයර්ස් අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ වින්ටර් එකට සමයකට වෙනම ටයර්ස් ෆෝන් කරනවා. මේකට වෙනම වියදමක් යනවා අපිට. ඊට පස්සේ දැන් අපි මේ තියෙන අයිස් තට්ටුව දිය වෙන්නේ ගොඩක් කලකට අපි පාර්ක්වේස් වලට ඒ කියන්නේ අපි නිතරම ඇවිදින තැන් වලට දානවා සෝල්ට් එකක්. සෝල්ට් එක මම පෙන්නන්නම්. මේක එක විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් මේක නම් තියෙන සෝල්ට් විතරක් එකක්. මේවා සාමාන්‍ය අඩුගානකට ගන්න පුළුවන් මේ කඩවල් වල වින්ටර් කාලේට. ඊට අමතරව ගේ ඇතුළට එනකොට අපි එන්නේ මේ තෙත බූට්ස් පිටින්. ඒ කියන්නේ මේ ස්නෝ වලට ගිහින් ආපහු ටිකක් කළා යනකොට ගේ ඇතුළට එනකොට දිය වෙනවා. දිය වෙන නිසා අනිවාර්යෙන් ගෙදරට එන තැන ඉඳන් වෙනස් කරන්න ඕනේ මේ වගේ මේ කියන්නේ වෙලා මේ බබල මඩ බූට්ස් දාලා මේ රබර් බූට්ස් කියන රබර් ට්‍රේස් වගේ එකක් තියෙනවා. මේ ඒව ගෙනල්ලා දාන්න